සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔයාලා ගොඩාක් පරිස්සමින් ඇති කියලා මං හිතනවා. හැමදාමත් වගේ ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ලොකු දවසකින් තමයි මං අද වීඩියෝ එකක් අරගෙන ආවේ. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා ඇයි වීඩියෝ එකක් ගේන්නේ පරක්කු කියලා. ඉතින් රටේ තිබ්බ තත්ත්වෙත් එක්ක වීඩියෝ එකක් කරන්න තරම් මූඩ් එකක් තිබ්බේ නැහැ. ඒ නිසා තමයි වීඩියෝ එකක් ගෙනාවේ නැත්තේ. ඉතින් මගේ ගැන හොයලා බලපු හැමෝටම ගොඩාක් ස්තුතියි. අපිට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. අපිට ඉතින් ඒ දවස්වල කරන්ට් එක තිබ්බේ නැහැ, වතුර තිබ්බේ නැහැ. අපේ ගෙවල් ළඟටම වගේ ගම් වතුර ඇවිත් තිබුණා. ඇත්තටම අපිට කිසිම කරදරයක් වුණේ නැහැ. ගොඩක් අය මගෙන් අහලා තිබ්බා. ඉතින් ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. හොයලා බලපු හැමෝටම. ඉතින් මට කියන්න තියෙන්නේ ගොඩාක් අමාරුවෙන් ගෙවුණු දවස් ටිකක් මගේ ජීවිතේ මං අත්විඳපු අමිහිරිම අත්දැකීම. ඉතින් ඒ දවස් මතක් කරන්නවත් මම කැමති නැහැ. හැබැයි මට විශ්වාසයි මට මගේ ජීවිතේ තියෙන තාක්කල් ඒ දවස් ටික නම් අමතක වෙන්නේ නැති වෙයි. මොකද 2004 සුනාමිය එනකොට මම හිටියේ 4 වසරේ. එතකොට මට අවුරුදු 8යි. හැබැයි ඒ අත්දැකීමත් මගේ පුංචි හිතට මහ ලොකුවට දැනුණා. මට ඒ දවස්වල මතකයි එයාලට අපි කෑම බීම එහෙම යවුවා. ඇඳුම් පැළඳුම් එහෙම පාර්සල් කරලා ඒ හැමදේම කරන වැඩවලට මමත් උදව් වුණා. ඉතින් මට ඒ අත්දැකීම මහ ලොකුවට තියෙනවා. එතනින් එහාට මට මගේ ජීවිතේ ලැබුණු ලොකුම අමිහිරි අත්දැකීම තමයි මේක. මං මගේ ඇස් දෙකෙන් දැක්කා සෝබාදහමෙන් අපිට දඬුවම් දෙන්නේ කලින් තීරණය කරලා නෙවෙයි. අපි කරන කියන දේවල් වල ප්‍රතිඵල අනුව තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. අපි හැමෝම තේරුම් ගන්න ඕන එක. ඇත්තටම ඒ දවස් ටික ගෙවුනේ කොහොමද කියලාවත් මට හිතා ගන්න බෑ. මොකද එච්චරටම අමාරු කාලයක්. ඉතින් ඊටත් වැඩිය මහ ලොකුවට දැනුණු දෙයක් තමයි ගමේ අයත් එක්ක අපේ වටපිටාවේ ඉන්න අයත් එක්ක ලොකු සම්බන්ධතාවයක් ගොඩ නැගුණා ඒ දවස්වලදී. ඉතින් එකිනෙකාට උදව් කරගෙන ගොඩාක් සහයෝගයෙන් අපි හැමෝම ජීවත් වුණා. ඉතින් මං තාම මෙහෙට අලුත්නේ. මම ඇත්තටම මැරි කරලා ඇවිත් අවුරුදු 4යි. ඉතින් මෙහෙ ජීවත් වෙන අය හස්බන්ඩ්ගේ අම්මා තාත්තා වගේම වැඩිහිටියෝ කියපු කතාවක් තමයි එයාලගේ ජීවිතේදී එයාලා මෙහෙම දෙයක් දැකපු පළවෙනි වතාව කියලා. මොකද මේ පැත්තට මේ වගේ ස්වභාවික ව්‍යසනයක් මහ ලොකුවට මීට කලින් ඇවිත් නැහැලු. ඒක එහෙම වෙන්නේ නැති කියලා මටත් හිතුණා. ඉතින් ඇත්තටම හිතා ගන්න බැරි විදිහට තප්පර ගානකින් තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුණේ. වීඩියෝ ක්ලිප් එකක්වත් මට ගන්න වුණේ නැහැ. මොකද ඒ දවස්වල ෆෝන් වලට කනෙක්ෂන් එහෙම තිබ්බේ නැහැ. කරන්ට් එක තිබුණේ නැහැ. හොඳටම වැස්ස. ඒ නිසා ඉතින් කිසිම වීඩියෝ එකක් මට ගන්න බැරි වුණා. ඉතින් මගේ යාළුවෝ අහලා තිබ්බ නිසා තමයි මම මේ පුංචි වීඩියෝ ටිකත් අරගෙන ආවේ. මේ දේවල් ඇස් දෙකෙන් දකිනකොට නම් ඇත්තටම ලොකු කම්පනයක් දැනුනේ. මිනිස්සු අවුරුදු ගාණක් දුක් මහන්සි වෙලා හදාගත්තු දේවල් එක තප්පරෙන් ඇස් ඉස්සරහ නැති වෙලා යනකොට ඒ මිනිස්සුන්ට මොන තරම් වේදනාවක් දැනෙන්නේ නැද්ද? දකින අපිට මේ කම්පනය දැනෙනවා නම් එයාලට ඒක මොන විදිහට දැනෙන්නේ නැතිද කියලා මට හිතුණා. මේකත් එක්ක අපිට ලොකු පාඩමක් කියලා දුන්නා. ඉතින් අපි මේ පාඩම තේරුම් අරගෙන සබාදහමට අවනත වෙලා ජීවත් වෙන්න ඕන. හැම වෙලාවෙම හොඳ දේවල් විතරක්ම කරන්න ඕන.